භද්‍ර කල්පයේ එක් සමයක උයන් කෙත්වතු කඳේ තැනිතලා නිල් පැහැණි විසිය. ගස්වැල් තනබිම් හා විල් මත මල් පිපි මද සිලඟේ පැවැටෙමින් දසත සුවඳ විහිදුණි. කුරුළු ගීත නාදයේ සවන පුරා පැවැදුණි. සතා සිව්පාවුන්ගේ පෙරිසෙල්ලම් වනබිම් අසිරිමත් වුණි. මේ ශාන්තයේ රමණීය වනාරණේ පිළිමතුරානම් බුදු කෙනෙකුන් පහළ වී ලෝක සත්‍ය භවයෙන් විතර කියනට දහම් දෙසන සමයක හංසවතී නම් නුවරක කුලදියණියක් වූ ඇය පිළිමතුරා බුදුන් වහන්සේ වෙත සත්දින දන් පැන් පූජා කර මතු බුද්ධෝත්පාද සමයක ඉපිද 이르දිමත් රහතුන් අතර අග්‍රස්ථානය ලබා ගැනීමට විවරණ ලබාගත් සේක. සසර ගමනේ අනේක විද භවයන්වල ඉපදෙමි. එක් භවයක ඇය දුකී පැල්පතක ඉපිද පසේ බුදු කෙනෙකුන් පිඬුසිඟා වඩිනවා දැකලා විලකින් නෙලාගත් නිල්මානෙල් මලක් සමග විලක පූජා කළා. එය මෙසේ ප්‍රාර්ථනා කර සිටියාය. මේ නිල්මානෙල් මලේ පැහැය මට ලැබේවා. මේ නිල්මානෙල් මලේ සුවඳ මට ලැබේවා. මා පය තබන පියවරක් පාසා නිල්මානෙල් මල් පේවා. යන්න ඇය පැති සිතින් ප්‍රාර්ථනා කළාය. තවද බුද්ධෝත්පාද සමයේ ඇය මනුලොව ඉපිද බුදුන් වහන්සේලාට රහතන් වහන්සේලාට ඊර්දි බල ඇති තාපසවරුන්ට දන් පැන් දෙමින් කළ උවටැන් නිසා ඇස් කරගත් පින්මහිම හේතුවෙන් ඇය කළ ප්‍රාර්ථනා සඵලව ඇය උදා සුරූපී දෙවඟනක් වී දෙව්ලොව තබන පියවරක් පාසා මානෙන් මල් පිබිදුණි. මානෙන් මලක සුවඳ ගේ ගත පුරා තිබුණි. නිල් මානෙල් මලක පැහැයෙන් ගත තිබුණි. ඇය සසර ගමනේ මානෙල් මලක ඉපිදුනේ බුද්ධෝත්පාද සමයක. ඒ රහතන් වහන්සේලා ඉර්ධි බල ඇති තාපසවරුන් වාසය කරන පින් බිමේ. සුන්දර සමයක පින් බල ඇති මහෝත්තමයන්න් ඇසුරේ වාසය කිරීමට ලැබී පෙනෙන්නේ ඇයගේ පුණ්‍ය ශක්තියයි. එදවස ගෞතම බුදුන් සමයයි. පෙරසේම ගස්වැල් මලින් බර වී දසත සුවඳවත් කරමින් කුරුළු ගීත නාද සවන පුරා රැවටුණි. පෙර කළ පින් මහිමේ බලයෙන්ම නිර්මාණයෙන් මිල් තෙරක පිහිටි සියලු සැප සපිරුණු සුවිසල් මැදුරක සිඟිති සිටු කුමාරිකාවක් වී ඉපදුනාය. සසර ගමනේ සිදු කළ පාරමිතා බලයෙන්ය නිල්මානෙල් මලක පැහැයෙන් දිදුලන ඉතා ස්වරූපී කුමාරිකාවක් විය. එම නිසාම ඇය පලවන්නා යන නම ප්‍රචලිත විය. ඇය තරුණ වියට පා තබන විට ඇගේ සුන්දරත්වය ගැන ඇය සිටින තැනක යස ඉසුරින් පිරී යන බවත් ඇගේ රූපශ්‍රීයට ඕනෑම අයෙකු වසඟ වෙන බව. ඇය කරුණා, දයා, මෛත්‍රී ගුණ සුවඳින් පිරි කුමාරිකාවක ලෙසින් මුළු දඹදිව තලය පුරා ප්‍රසිද්ධ විය. මේ හේතුවෙන් ඇය සරණ පාවා ගැනීමට නන් ලෙසින් රජවරු, සිටුවරු, කුමාරවරු පැමිණියාය. මේ කල පලවන්නාගේ මෑණියන් සහ පියාණන් මහත් ගැටලුවකට මැදි විය. මේ පමණ පිරිසක් අතරින් ඇය සරණ පාවා දෙන්නේ කාටද යන්නේ. එක් කුමරෙකුට ඇය සරණ පාවා දීමෙන් අනෙක් කුමාරවරු මූලික ප්‍රකාශ කිරීමට පිළිගන්න යන ගැටලුව ඔවුන්හට ඇති විය. සිටුමාලිගේ මෙවැනි ගැටලුවක් මතුව තිබියදී පවා ඇය වැඩිපුර ඇසුරු කළේ මෙහෙණින් වහන්සේලාය. මෙහෙණි ආරාමවල නිතර කාලය ගත කළාය. මේ බලා සිටි සිටුමාපිය දෙපළ ඇගේ කැමැත්ත විමසීමට තීරණය කළා. එවිට ඇය මෙසේ කියා සිටියා. මෑණියනි, පියාණනි, මට ගිහි ජීවිතයට ආසාවක් නැත්තේය.
වස්තුව කෙරෙහි තණ්හාවක් නැත්තේ. මගේ කැමැත්ත වෙනුවෙන් උතුම් නිර්වාණ සැපේ අත්කර ගැනීමට. උතුම් රහත් භාවය ලැබීමට. එම නිසා මට මානදම් පුරන්නට ඉඩ දෙනු මැනවි. යයි ඇය පැවසුවාය. ඇයගේ ඉල්ලීමට සිටුමාවිය ඉමහත් සතුටින් අවසර දුන්නා. උත්පලවන්නා කුමරිය බුදු සසුනේ මානවන්නට යන බව දැනගත් සමීප ඥාති සිටු පවුලක නවීන තරුණයෙකු පැමිණ ඇයට ඇවිටින් කළේය. මාහට මේ ජීවිතයට කැමැත්තක් නෑ. වස්තුව කෙරෙහි තණ්හාවක් නෑ. මා ප්‍රාර්ථනා කළ සැප මට ලැබුණා. ඒ නිර්වාණ සැපය ලබා ගැනීමට මම යමි. නුඹ සිටින්නේ ඊටාම තරුණ වියේ නුඹ තාම ආදරය අත්විඳලාවත් නැහැ. නුඹට වැටෙන්නේ නෑ නිසා එය මා සමග එන්න. මට බැහැ නුඹ සමග එන්න. මට යන්න දෙන්න. මගේ ගමනට බාධා කරන්නට එපා. නුඹට මා කීව දේ නොවැටහෙන්නේද? නුඹව ගැනුමට මා කොපමණ කලක් බලා සිටියාද? නුඹ අයිති මට මගේ කැමැත්ත ඉටු කරනු. නුඹට මා යාමට ඉඩක් නොදෙමි. මගේ දැසට නොපෙනී මෙතනින් යනවා. නුඹේ කීමට මා එකඟ වන්නේ නෑ. මගේ කැමැත්තට නුඹට ආරාසු නොකර. මගේ දෙමාපියන් මාහට අවසර දී තිබෙනවා. නුඹට ඒ වළක්වන්නට නොහැක. ඒ නිසා මගේ ගමනට ආරාසු නොවී මෙතනින් පිටව යන්න. මම යන්නම්. හැබැයි මා නුඹ පසුපස එමි. නුඹ අයිති මට. නුඹ එය මතක තබා ගනු. නන්දනම් සිටු තරුණයා පිටව ගියාට පසු බලපන්නා කුමරියගේ ජීවිතයේ සසුන්ගත වන්නට යන බෝධ සැලවි මාරවරු කීප දෙනෙක්ම ඇය හමුවට පැමිණි. ඇයගෙන් ආදරය ඒ අතරින් කීප දෙනෙකු කුමරිය ජීවිතයේදී මේ උදස්කි වුණු පිටේ නැහැ. බුදුන් සමයේ සසුනේ නිකවානි ආරාමමල්ලි නුඹගේ මහාන සිදෙවිසබලා නුඹ කල්කින මොකද රහත් භාවයට පත් වුණේ. ඒ සසුනේ නුඹලා සමීපයේ රහත් වහන්සේලාගේ විද්‍යාත්‍යාරයන් දැක පින්වතුරා බුදුන් වහන්සේ ඉදිරියේ නිර්වාණය මල් පූජා කරමින් ඉතා විසේ ප්‍රාර්ථනා කරාවේ. රහතුන් වහන්සේලාට මා අපි ඉදිරියේ මහණෙනි මලක්සේ මත වනාගපේ උත්තරපාද සමයක මායිපිට මේ රහතන් වහන්සේලා සේවය විද්‍යාත්‍යාරයේ උපස්ථානයට පත්වීමට මට වරක් ලැබේවා. යනු එදා කළ ඒ ප්‍රාර්ථනාව සිදු කරගැනීමට ශ්‍රේෂ්ඨ පින්ය හිමි බලයේ විදර්ශන කවුරු බුදුසසුනේ විද්‍යාත්‍යාරයේ ඉන්නේ ඉරුණියුක්තව අපස්තවන්න බුදුන් වහන්සේගේ ප්‍රසන්නකම් උත්තරවන්නා කෙරෙන්නට මෙසේ එක් සමයක උත්තරවන්නා කෙරෙන්නේ දුෂ්කර ගම්වීසක වලලොඩක කුටියක් තනාගෙන සැදැහැතියන්ට ගම් වෙසෙන වූ සසර කතරම ඉතිර කරන්නට ධර්ම දානය දෙනු වැඩ සිටි සමයක යතනියාතියෙකු සිටි නන්ද උත්පලවන්නා තෙරණිය යන්නේ තැන්ගෙන විතර සොයම් සිටින ලදී. නන්ද පමණක් නොව තවත් තරුණිය තෙරණියගේ නිත්මත් භාවය දෙක තෙරණිය කුමද පැහැදිලිවම සිටියේ. එහෙත් නන්ද වූ සියල්ලට නොවඩා තෙරණිය පිළිබඳ නාදසතක් පහළ කරගෙන විමසිල්ලේ සිටි අතර තෙරණිය වහන්සේ වැඩහිඳින ආරාම කොටකෙහි සූරින් නිතරේ සමීපයේ රහසිගත ගැවිසිලින් සිටි කල්ලි තෙරණිය
තෙරණින් වහන්සේ තම පාත්‍රයේදී මිනිසුන්ගේ වැඩිම පිණිස ආගමනින් යන කල ඉතින් දාන පිණිස ආහාරයක් ලබා ගැනීමට දුර වඩින්නට සිදුවිය. දුෂ්කර ප්‍රදේශයක් වූයෙහි ගැමියන්ගේ පැල්පත් තිබුණේ දුරින් දුරය. එම නිසා දානය සොයා බොහෝ දුර යාමට සිදුවිය. ඉර මුදුන් වන විට දුහුවිල්ල හා තද හිරු ඇස සමදැවී යන තරම්ය. හිරු ඇස කාර්කශ පොළොව මත වැටීමෙන් පාරේ එලා තිබෙන කුඩා කල් කැටි ගෙනි යමු වී තිබුණි. පාරේ ඇවිද යාම දෙපළු දවාලන සුළුය. ඉතා වෙහෙසකරය. ගල් පර්වත ගහනය පරිසරයේ විශාල ගසක් දැකගන්නට ලැබුණේ බොහෝ දුරක් ගමන් කළ පසුය. එම නිසා මඟ ඇවිදීම පිපාසයෙන් දනවන සුළුය. ඇවිද යාමට අපහසු මෙම දුෂ්කර මාර්ගයේදී තෙරණියන් සැදැහැතියන් විසින් පූජා කළ දානය පාත්‍රයට රැගෙන වෙහෙසට පත්ව ඉතා සෙමින් වඩිති. තෙරණියන්ගේ විඩාපර ගතිය නිසා පැමිණීම ප්‍රමාද වන බව දැනගත් ශක්තිමත් පුරුෂයෙකුන් අන්දතිනි. තෙරණියන්ගේ කුටියට වහා ඇතුළුව තෙරණියන් වඩින අතුරු සායනීයට සැඟවී සිටියේ. තෙරණියන් බඳ වේලාවකට පසුව බොහෝ දුර වයින් ගමන් කිරීමේ ඉතා වෙහෙසට පත්ව පැමිණි පිපාසයට කුසගින්නටත් වඩා දෙපා රිදුම් දෙන බැවින් දානය පිරි පාත්‍රය පසෙක තබා විඩා හරින්නට සයනී දිගාවී දැස් පියාගත් කල සයනයට හුන්නන්දියා ශුනිය මිලයට විත් තෙරණිය දැස් වසා සිටින බව දැනගෙන රකුසකුල්ලසේ තෙරණියගේ ශ්‍රදයෙන් මතට කඩා පැන්නා. දී කඩුත්තක් මත පිපුණු නිර්මාණය මල් ගුණක් මතට පාර්ථිකයක් කලාවට ඉන්නාසේ. තෙරණිය ගතේ වෙහෙස නිසා ඒ හැරෙන්නටවත් නොහැකිව සායනයටම තබමින් සිටින්නට සිදුවිය. උත්තම නන්දයාට මෙසේ කිව්හ. ඒ පාපිෂ්ඨ වංචරය මා අතහරිනු. නුඹ වෙනසින්නටද තැත් කරන්නේ. මා විසින් මමත්වයේ හිතලා සිටින්නේ. මට මා කියා කෙනෙකු නැත. මට මගේ ශරීරය පිළිමත උපානුවනය. තප කරගන්නේ මහත් පාපයකි. තපතයි මහතෝකේ නිරේ යන්නත. තප කරගන්නට යන පාපී ක්‍රියාව නවත්වන්න. ඒ පාද සිදුවන්නේ මොහොත නොවේ. තපටයි මහරහත් තෙරණියක් වනසේක. තප රාග දේශ මොහ යන කෙලෙසුන්ගෙන් පුරුෂයෙකි. තපගේ ක්‍රියාව මොහට ක්‍රියාවක් පමණයි. මොහට යහත් ආශ්වාදයක් නොමැත. වහනවත්තුමක තපිරේ යන්නේත. එවිට නන්දයා තෙරණියගේ මුඛය වසා වසෙල්ලීමට සලස්වා තම ශරීරයට තනි කොටගෙන සිප වැළඳ ගනිමින් සිත්සේ ඔහුගේ කම් උතුර අභිලාෂයට කොරගත්තේ. අනතුරුව නන්දයා තෙරණියගේ ශ්‍රී දේවියන් ඉවතට පැන මහත් සතුටකින් හඬ නගා සිනාසුනේය. මඩක ඉබූ මැණිකක්සේ තෙරණියෝ සායනී මත වැඩ සිටියාය. මඩ යට තිබෙන මේ මහනෙල් පොහොට්ටුව ටික ටික මඩින් දියතද දියෙන් අවකාශයට දෙනතු විකසිත කුසුමක් ලෙසින් මද සුළඟේ දැවටෙමින් ලොව සුවඳවත් කරමින් මනස්කාන්තව ගිතුලින් නැගී සිටින්නාක් තෙරණියද තම සිවුරු දරා සායනී නිසිට මෙසේ කීවා. අප මා දකින අවසන් භවයයි. අප භවයේ ඉපදෙන්නේ නොයෙක් විසින්ද මාගේ දිවියට බාධාම කළෙමි. මේ සෑම බාධාවක්ම අවසානයේ ව්‍යාප්තිය. මේ මාගේ අවසන් භවයේදී මුල කරන කිසිදු ක්‍රියාවක් මාහට බාධාවක් නොවේ. මේ තපදීම තිත්තට කරගත් මහා විනාශයකින් අපට තව මොහොතකින් ගිය වැටහෙන්නේ නැත. විවිධ තප ප්‍රමාද වැඩිය. මානවට අනුකම්පා කරනු හැද අපගේ පාපී ක්‍රියාවේ ප්‍රබලත්වය ලැබීස තපට පිළිසරණක් වන්නට මා පට නොහැක. නන්දයා
දෙවැනිගේ ශ්‍රී කොටිගේ මුලවත් පහස් දලියත් ගර්ජනා නගා ഘോഷා කරමින් වතුරේ රස දෙන්නගමින් එනහඬින් ගුගුම් දෙමින් තද සුළි කුණාටු නගමින් පොළව දෙබෑ කරන් කිනි දැල් වතුරවිත් නන්දියා පොළොව පතුලට මැද ගත්තේ. නන්දියා මහායියෙන් මුලපදිමින් පොළොවට කිඳා මහා ශබ්දයෙන් වික්ෂිප්තව බලා සිටි අතරේ අනිතුව වතුර පයින් නගමින් නොයෙක් කතා තිබෙනවා. පසුව මෙම සිදුවීම කටකතා ලෙස පැතිර ගොස් හිමිවරුන්ටද සැලවී අප මහා ගෞතම බුදුරජුන් වෙත හිමිවරුන් දන්වා සිටිසේක. ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමන ඉතා දීර්ඝ එකක්. මේ ජීවිතය ඉතා දුක් සහිත එකක්. තරුණකම වයසට යාමෙන් අවසන් වනවා. නිරෝගිකම ලෙඩවීමෙන් අවසන් වනවා. ජීවිතය අවසන් වන්නේ මරණයෙන්. මේ සියලු දුක්වලට හේතුවන තණ්හාව නැති කර දැමිය යුතුයි. වහන්සේලා ආරාම තනා වැඩ සිටිය යුත්තේ භික්ෂු ආරාම සමීපයේය. මුන්නට මින්මතු තනිව කුටිවල වාසය කිරීමට කැපයි. ආදී වශයෙන් භික්ෂුණීන් වහන්සේලාට විනය මාලාවක් පනවා දේශනා කොට වදාළසේක. සාදු සාදු සාදු. එසඳ බුදුරදුන්ගේ සුමధుර දහම් ශ්‍රවණය කළ සියලු සදහැතියන්ගේ සිත් තන්නෙමින් සාදුකාර දුන්හ.